අද රීඩින් එක ගෙනාවේ සිංගල් ඔයාට. එහෙම නැත්නම් ආදරයක් විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න තනිකඩ ඔයාට. ඉතින් ඉක්මනට මේ පේන්න තියෙන කාඩ් දෙකෙන් කැමති කාඩ් එකක් තෝරගන්න. 1 2 කියලා කාඩ් දෙකක් තියෙනවා. ඉක්මනට හිත කැමති රූපය තෝරගන්න. ඉතින් පළවෙනි රූපය පළවෙනි කාඩ් එක තෝරගත්තු ඔයාට හිමි වෙන කෙනා තමයි ඔයාලා දෙදෙනා අතර දැඩි ආකර්ෂණයක් සහ උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම ඔබව දිරිමත් කරන සහ ඔයාට අලුත් ශක්තියක් ලබා දෙන කෙනෙක් තමයි ඔයාට හිමි වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ ජීවිතයට ශක්තියක් වෙන කෙනෙක් තමයි ඔයාට හිමි වෙන්නේ. වගේම මේක හදිසි මුණ ගැහිමක් වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ කෙනා අතීතයේ ආදරය නිසා ඇති වූ සිත්ඇවුල් සහ බිඳුණු හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම කනගාටුව දුක හෝ යම් අහිමිවීමක් අත්විඳපු කෙනෙක්. වගේම අතීතයේ වේදනාකාරී මතකයන් තවමත් ඔවුන් සතුව තියෙන්න පුළුවන්. ඉතින් ඒයින් අදහස් වෙන්නේ ඔයාට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් මනසක් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද එයාලා දැනටමත් ආදරය නිසා වේදනාවට පත් වෙලා ඉන්න පිරිසක්. ඒ වගේම කියන්න ඕනේ මේ අයව තේරුම් ගන්න ටිකක් අපහසුයි. මොකද මෙයාලා තුල গুপ্ত චරිතයක් පෙන්눔 කරනවා. ඉතින් මේ කෙනා තුල අභිරහස් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් බව තමයි මේ කාඩ් වලට අනුව පෙන්වන්නේ. ඒ වගේම ඔවුන් Tamanගේ හැඟීම් විවෘතව සහ පැහැදිලිව පවසන්නේ නැහැ. ඒ වගේම සැකය ව්‍යාකූල බව සහ සැඟවුණු හැඟීම් මේ අය තුල තියෙන්න පුළුවන්. ඉතින් සමහර විට ඔවුන්ව ටිකක් තේරුම් ගන්න ඔබට අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ අවංක භාවය තේරුම් ගන්න නම් ඔබට කාලයක් වැය වේවි. ඉතින් සමස්තයක් විදිහට මේ අය ගැන කියනවා නම් මේ අය දැඩි ආකර්ෂණයක් සහිත අය වුණත් අතීතයේ වේදනාවන් හිතේ තියාගෙන ඉන්න අය. ඒ වගේම හැඟීම් මතින් සංකීර්ණ සහ গুপ্ত චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ආකර්ෂණීය නමුත් හැඟීම් මතින් සංකීර්ණ පුද්ගලයන් තමයි පළවෙනි කාඩ් එක තෝරගත්තු ඔයාට හිමි වෙන්නේ. එහෙනම් දැන් බලමු දෙවනි රූපය තෝරගත්තු ඔයාට ලැබෙන්නේ මොන වගේ පාර්ට්නර් කෙනෙක්ද කියලා. මේ පුද්ගලයා මේ කෙනා ජීවිතයේ එක් වැදගත් අවධියක් සම්පූර්ණ කරලා අවසන් වූ අයෙක්. ඒ කියන්නේ බොහොම අත්දැකීම් වලින් පිරිපුන් කෙනෙක්. ඒ කියන්නේ මානසිකව මනසින් සහ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ කෙනෙක්. ඒ වගේම අතීත බැඳීම් වලින්